ෂෝට් වීඩියෝ සීරීස් එකකින් ගේන්න හේතුවා නැචරල් බොඩි බිල්ඩින් කරන කෙනෙක්ට අත්‍යවශ්‍ය මිනරල්ස් නැත්නම් අපි කියනවා khනිජ මූලද්‍රව්‍ය මොනවද කියන එක ගැන ප්‍රධාන වශයෙන් නැචරල් බොඩි බිල්ඩින් කරන කෙනෙක්ට khනිජ මූලද්‍රව්‍ය වර්ග 5ක් අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ බොඩි බිල්ඩින් and ඒගොල්ලන්ගේ ජොයින්ට් හෙල්ත් එකට මසල් ග්‍රෝත් එකට මේ හැම දෙයකටම එතකොට මේ ප්‍රධාන මූලද්‍රව්‍ය පහෙන් පළවෙනි එක තමයි මැග්නීසියම්. මැග්නීසියම් ගත්තොත් එහෙනම් මැග්නීසියම් ගොඩක්ම අන්තර්ගත වෙන්නේ green leafy vegetables නැත්නම් අපි කියනවා කොළ පැහැති එළවලු පළතුරු වල සහ නිවිති වර්ග පලා වර්ග වල ඒ වගේ පලා වර්ග වල අන්තර්ගත වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මැග්නීසියම් ලබා ගන්න පුළුවන් සත්වාහාර වලින් සහ seeds නැත්නම් nuts නැත්නම් අපි කියන ඇට වර්ග ධාන්‍ය වර්ග වලින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න මැග්නීසියම් මෙච්චර අපිට වැදගත් වෙන්නේ මැග්නීසියම් සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන එන්සයිම්ස් වර්ග 300කට වඩා හදන්න දායක වෙනවා. ඊට අමතරව muscle relaxation contractions ඒ මසල් වල ක්‍රියාකාරීත්වය ඊට අමතරව nerve stimulation සහ අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා කියන්නේ මාංශ පේශි සහ ස්නායු පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය සඳහා ඊටමත් වැදගත් වෙන මූලද්‍රව්‍යයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අමතරව ඊට අමතරව ඔයගොල්ලෝ මැග්නීසියම් සප්ලිමන්ට් එකක් විතර එළියෙන් ලබා ගන්නවා නම් ඔයගොල්ලෝ වඩාත්ම සුදුසු ලබා ගන්න මැග්නීසියම් ඩිස්ග්ලයිකනේට් එකක් හරි නැත්නම් මැග්නීසියම් සිට්‍රේට් එකක් හරි. මැග්නීසියම් මැග්නීසියම් ඔක්සයිඩ් සප්ලිමන්ට්ස් උත් තියෙනවා ගොඩක් වෙළඳ පොලේ. නමුත් ඔක්සයිඩ් සප්ලිමන්ට්ස් වල බයෝ අවైలබිලිටි එක නැත්නම් අපේ ඇඟේ යෝග්‍යතාවය නැත්නම් උපයෝගී කර ගැනීම හැකියාව අඩුයි. ඒ නිසා ඩිස්ග්ලයිකනේට් එකක් හරි සිට්‍රේට් එකක් හරි ගන්න එක තමයි වඩාත්ම සුදුසු. ඔයගලන්ට මීට අමතරව මැග්නීසියම් ගැන මොනවාරි ප්‍රශ්න දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඔයගලන්ට අනෙත් මම කියපු නැචරල් බොඩි බිල්ඩින් කරගන්නට වැදගත් වෙන මූලද්‍රව්‍ය 4 සප්ලිමන්ට්ස් දෙක ලබාගත යුතු මූලද්‍රව්‍ය 4 ගැන දැනගන්න කැමති නම් ඔයගොල්ලෝ පහලින් yes කියලා කමෙන්ට් එකක් දාන්න. Thank you.